හලෝ වෙල්කම් ටු මයි YouTube channel. ඉතින් මේක හරිම රසට ලේසියෙන් ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන් කැරමල් පුඩින් එකක්. මේකට මම ගත්තේ මෝතයිකේ මේ කැරමල් පුඩින් මික්ස් කියන එක. ඉතින් ඒක රුපියල් 185ක් වගේ වෙන්නේ. මේක ඇතුලේ මේ වගේ පැකට් දෙකක් තියෙනවා. මේ වගේ පුඩින් මික්ස් එක දාපු පැකට් එකයි මේ වගේ පැණි දාපු පැකට් එකකුයි තියෙන්නේ. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා කිරි මිලිලීටර් 500ක් මේකට දාගන්න. ඊට පස්සේ අර පුඩින් මික්ස් එකේ තිබ්බ පැකට් එකත් මේකට මේ විදිහට කලවම් කරගන්න. ඊට පස්සේ මේක මේ විදිහට අඩු ගින්දරේ විනාඩි 10ක් විතර මේ විදිහට හොඳට හැඳි ගන්න මේක නටාගෙන එනකම්. මේ විදිහට බුබුලු දාලා එද්දි මේක ලිපෙන් බා ගන්න. ඊට පස්සේ අර පැණි පැකට් එක භාජනයක් අරගෙන මේ විදිහට දාගන්න. ඔයාලට මේ පැණි මදි වගේ හිතනවා නම් සීනි ටිකක් උණු කරලා දාගන්නත් පුළුවන්. ඊළඟට අර අපි ලිපෙන් බාගත්තු පුඩින් මිශ්‍රණය මේකට මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ මේක සෙට් වෙන්න විනාඩි 10ක් 15ක් වගේ එළියෙන් තියලා තියන්න. ඔයාලට ඊට පස්සේ මේක තව විනාඩි 10ක් 15ක් ෆ්‍රිජ් එකේ තියලා ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට හොඳට සෙට් වුණාට පස්සේ තව භාජනයක් අරගෙන මේ විදිහට මේක අනිත් පැත්ත හරවන්න. එතකොට තමයි අර අපි අඩියට දාපු කැරමල් ටික ලස්සනට පේන්න ගන්නේ. ඉතින් මේක මේ පැය භාගයක් විතර තියලා ගත්ත එකක්. ඔයාලට තවත් පැය භාගයක් විතර මේක තියන්න පුළුවන් නම් සෙට් වෙන්න ලස්සනට මේකේ අර කැරමල් එක සෙට් වෙලා ඒ විදිහට ලස්සනට පුඩින් එක බලන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ තියෙන රස බලන වෙලාව. ඉතින් මේක ඇත්තටම රසයි. ඔයාලත් හදලා බලන්න අනිවාර්යෙන්ම. මේක ඔයාලට නිකන් කන්නත් පුළුවන්. එහෙම නැත්නම් අයිස්ක්‍රීම් වගේ දෙයක් එක්ක කන්නත් පුළුවන්. මේ මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් දිගටම මම මේ වගේ රෙසිපි වීඩියෝස් කියන බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔයාලා subscribe කරලා තියාගන්න. ආපහු මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න. bye.